guys, ඉතින් මොකද වෙන්නේ? ඔයගොල්ලෝ හොදින්නේද? ඉතින් ඔන්න අද ගෙනාවේ බලවෝ කියන ශ්‍රී ලංකාවේ හදපු ගේම් එකක්, හොරර් ගේම් එකක්. ඇත්තටම මේක සුපිරියක්. ඉතින් අපි මේක බලමු අද අපිට ඉවර කරන්න පුළුවන් වේද කියලා. බලමු මේක දැන් ටච් කරගෙන ඉන්නවා. අපි දැන් උඩට යමු හිමීට. මේ තියෙන මේ පොත වලට කැමති නම් කියවන්න. නැත්නම් ඉතින් කියවන්න ඕනේ නැහැ. ඉතින් මේක ඉතින් ඔය මම නම් ඉතින් පොඩ වලට පෙන්නන්න ගත්තේ. දැන් කතරේ ඔබලා යන්. ඔය ඉස්සර මේ ඔය ඔක්කොම ලාජ්ජු චෙක් කරගෙන යන්න. ඔයගොල්ලන්ට ඔය කාසි හොයාගන්න තියෙනවා. ගේම් එකේ පොඩ්ඩක් බග් වෙනවා ගණන් ගන්න එපා ඉතින් ඒක. අපි ඉතින් බලමු මේකත් චෙක් කරගෙන. එතනත් කාසියක් තියෙනවා. මේක ගේම් එක මේවා ගන්න කාසි 12ක් ඕනේ. කාසි 12ක් හොයාගෙන මේ නාගමාණිකෙකුත් හොයාගෙන ලීවර් එකකුත් තියෙනවා. ඒ ටික තමයි ඉතින් අපිට හොයාගන්න තියෙන්නේ. ආච්චි කෙනෙක් සීයා කෙනෙක් බේරලා. බලමු ඉතින් අපිට ඒක කරන්න පුළුවන් වෙයිද කියලා. මෙතනත් තව කාසියක් තියෙනවා. කාසි දෙකක් දැන් මට නම් හම්බුණා. අපි මේක දැන් කෝබාර් එක තියලා ටච් කරගෙන බලමු. යටෙන්ත් හම්බ ගලවන්න යන හතරම. අන හතරම ගලව ගත්තට පස්සේ යමු අපි. මේවා ඔක්කොම චෙක් කරගෙන යන්න. ආයෙ ඇවිල්ලා චෙක් කරන්න නැති වෙන්නේ. මේවා චෙක් කරගන්න. මේකෙත් කාසියක් තියෙනවා. මිටියට ඕනේ කරන කෑල්ලකුත් තියෙනවා. මිටියත් අනිවාර්යෙන් අපිට ඕන වෙනවා. දොරක් කඩා ගන්න තියෙනවා. ඒ දොර තියෙන එක අපිටම ලේසි. අපි දැන් හිමීට උඩට ගිහින් බලමු. යමු. ආච්චි අනිවාර්යෙන් ළඟ ඉන්නවා. මේ මෙතන හැක් මේ රතු පාටින් පෙන්නන්නේ ආච්චි ළඟ ඉන්න හින්දා තමයි. ඒගොල්ලොන්ගෙත් මේ වෙලේදී අපි බලමු මේක කරන්න පුළුවන් නේද කියලා. අපි මිටියේ මේ ටික කඩා ගන්න හිමීට. මේ ටිකත් පොඩ්ඩක් චෙක් කරගෙන ඉතින් හිමීට යම් බලමු මෙතන කබඩ් දෙයක් තියෙනවා. වාසී අපිට මෙතන කොයින් එකක් තියෙනවා. එහා පැත්තේ නාගමාණික්කයක් තියෙනවා. ඒකෙන්ද අපිට වැඩේ කරගන්න ලේසි. මෙතනත් තව කොයින් එකක් තියෙනවා. ඒකත් ගමු. ආච්චි අර පැත්තට යනවා වගේ පේනවා. 100ත් උඩ ඉන්නවා. 100 උඩ තමයි මුර කරන්නේ. 100 පල්ලෙහාට එන්නේ නැහැ. ආච්චි තමයි ඉතින් යට මුර කරන්නේ. බලමු අපිත් ඉතින් මේ දුවන ගොබාගෙන යමු. 100 ආවා. 100 තාම දැක්කේ නැහැ. දැන් නම් දැක්කා. දුවගෙන යනවා. සෙල්ලන්නේ තියෙන්නේ තතේ ගල් මිටියක් ඈ වැදුනොත් ලේ භාගයක් කරනවා. දැක්කනේ මගේ ලේ භාගයක් ඉවරයි. දැන් අපි මේ කොයින් පහ මේ කාසි පහ මේ මෙතනින් තියමු. මේ නාග මුරගලට මේ 12ක් තියන්න ඕනේ කාසි. අපි ඉතින් දැන් අපිට එකපාරක් ගන්න පුළුවන් මේකේ 5යි. ඒ හින්දා අපි කාසි 5ක් දැන් හොයනවා. තව කාසි ඕනේ 7ක්. ඒ 7ත් අපි හොයාගමු. මේ ටිකත් ටික කරගමු. මේ ටික කරගන්න වෙලාවක් හම්බෙන්නේ නැහැ. දැන් ඉතින් හිමීඩියට බහගමු. මෙතන නාගමාණිකේ තියෙනවා. ඒක හින්දා හොඳයි. මෙතන බලමු මොකද තියෙන්නේ කියලා. මෙතන අපිට ඕන කරන ලීවරේ තියෙනවා. ඒකත් හොඳයි. දැන් අපි හිමීට කාසි ටික ගිහින් බලමු. මේවා ඔක්කොම චෙක් කරගන්න. මෙතනත් කාසියක් තියෙනවා. මෙතනත් එකක් තියෙනවා. පට්ටම් සුපිරි. මේ කාසි දෙකම ගමු. මෙතන හැංගෙන්න හොඳ තැනක් වගේ. මෙතනත් එකක් තියෙනවා. මේක චෙක් කරගමු. මෙතනත් කාසියක් තියෙනවා. පට්ටම් සුපිරි. ආච්චි ළඟ වෙනවා. ආච්චි ආවේ ගහන්නපෝ. එදා ශ්‍රේණින් ගන්න ඕනි ඉක්මනට. මේ ආච්චි නම් හැනම කරදරයක් ආය. කොරක ගහ විදින්නේ. පාඩුවේ මේ නිදාන අරගෙන අපිට යන්න දෙන්නේ නැහැ මෙරිලා. ආච්චි නම් හිමීට යනවා වගේ පේනවා. ගියා වගේ. හිමීට එළියට ගිහින් බලමු. මෙතන හැංගෙන්න හොඳ තැනක් වගේ. දැනට කාසි තව 3ක් හොයාගත්තා. තව 2ක් හොයාගන්න ඕනේ. තව 5ක් පුරව ගන්න. ආච්චි එනවනේ පස්සෙන් මොකුත් කරන්න බෑ මේ ආච්චිත් එක්ක. මෙතනත් කාසියක් තියෙනවා guys. මේකක් ගමු. ඔයාලා තාම වීඩියෝ එකට ලයික් එකක් දැම්මේ නැද්ද? ඉක්මනට ගිහින් ලයික් එකක් දාලා ඉන්න. subscribe පාරකුත් දාන්න හැමෝම. subscribe 20ට තව චුට්ටයි තියෙන්නේ. පොඩි help එකක් දෙන්න ඒකට. ආච්චිත් එනෝහෙන් කමෙන්ට් එකකුත් දාන්න ඔයගොල්ලෝ. වීඩියෝ එක හොඳයිද නැද්ද කියලා.
මෙතනක් තියෙනවා චෙක් කරගන්න. මේක චෙක් කරගමු. මෙතනක් තියෙනවා කොයින්. ආච්චි ළඟට එනවා වගේ. ඕන් ආච්චිත් ටෙවිල් එකක් ගහලා ගැහුවා. පල්ලෙහාට ගිහින් බලමු. පල්ලෙහාට ගිහින් අපි ලේ ටිකක් වැඩි කරගෙන මේ දම් පාටට තියෙනවන් අපි ලේ වැඩි කරගන්න පුළුවන්. ඒකත් හොඳයි ඇත්තටම. ටිකක් වෙලා ඉඳලා ගියා නම් හරි ආච්චි ඇත්තේ ඔය ළඟම. හිමීට යමු. හිමීට ෂේප් එකේ බලාගෙන යන්න. මෙතනක් තියෙනවා කාසියක්. මේක තිබ්බමඩ ගමු. මේකේ ඔයගොල්ලෝ අත්තර ගන්න කිසිම දෙයක් බිමට දාන්න එපා. මේකේ ගේම් එකේ බග් වෙනවා සමහරක් දේවල්. කාසි පහක් හරි දැන් ඒකත් ඒ පහත් අපි ඉක්මනට තියලෙමු. ආච්චි උඩද කොහෙද ආපෝ ආච්චි උඩනේ. දැන් ඉතින් ඒ ලොකි බහිනකන් ඉන්නත් එපේ. අයියෝ මට එන්නෙත් නෑ. බලමු හිමීට එනවා ගාඩ ආච්චි. අයියෝ ඒක තන දුවනනේ ඇස්සේ. ඉක්මනට දැන් අපි ගියා වගේ නේ චුට්ටක්. ඉක්මනට දැන් ගියා නම් හරි උඩට යා. 100ක් ඉන්නවා. 100 එන විදි hina කාලා මැරුණා. මේ කාසි පහ තිබ්බමඩ මෙතන තියාගමු. ඔයගොල්ලොත් මේ ගේම් එක ඩවුන්ලෝඩ් කරලා බලන්න. ලංකාවේ කොල්ලෙක් හදපු ගේම් එකක්. කොල්ලට පොඩි සපෝට් එකක් දෙන්න. කාසි 10ක් නම් හරි. තව කාසි 2යි අපිට ඕනේ. ඒකත් අපි ඉක්මනට ගිහින් හොයාගමු. සීයේ ආච්චි දෙන්නම් මෙතන ඉන්නවා. අපි මේ මැදකින් ගිහින් මෙතෙන් ආව නැමෙන්න ඕනේ. නැත්තම් අපිට ගහනවා වදිනවා. ඊට පස්සේ බිමට වැටෙනවා අපිව. දැන් ඊට පස්සේ කාසි හොයාගෙන ආයෙත් යන්න දෙන්නේ. කොයිද මේ අන්තිම කාසි දෙක තියෙන්නේ? ආතන එක කාසියක් තියෙනවා. ඒක මගේ අරගෙන ගියේ. එනවත් දන්නේ නැහැ බලන්න ඕනේ. මෙතන ලීවර් එකක් තියෙනවා. පොඩ්ඩක් පිස්සු කෙලනවා ගණන් ගන්න එපා. කොයින් එකක් හම්බුණා. මෙතන මේ තැටියක් තියෙනවා. මේ තැටියක් ගිහින් අපි දාලා බලමු. මේ තැටිය ඔයාලා කැමති නම් දාන්න. කැප්ටන් නම් ඉතින් නිකන් ඉන්නේ මේක දැම්මත් එකයි නැතත් එකයි. මම ඉතින් දාලා පෙන්නන්න. ඕකෙන් සින්දුවක් කියනවා ඒකත් ඔයාලා අහගන්න. ඔයාලා ගහද්දි ආච්චි ළඟ වෙනවා වගේ. එනවා කරදරයක් මේ ආච්චි නම්. අදාසර රින්ග ගමු. ආච්චි ගියාද? ආච්චි හිමීට යනවා වගේ පේනවා. අපි දැන් හිමීට එළියට යමු. ඉක්මනට දුවලකින් අනිත් කාසියක් හොයා ගන්න ඕනේ. මේ හරියත් නෑ. කොහෙද තියන්නේ? මෙහෙත් නෑ, මෙතනත් නෑ, මෙහෙත් නෑ. මේ හරියත් නෑ. මේ නාගමාණික්කිත් තරන් යන් අපි. මේ ඔක්කොම එකතු කරගෙන ඉන්න එක අපිටම ලේසි. ඉක්මනට යන් පල්ලෙහාට ගිහින් බලමු අපි. පල්ලෙහා තමයි අනිත් එක අනිවාර්යෙන් තියෙන්න ඕනේ. මේ තියෙන අන්තිම කාසිය. ඒකත් හරි. දැන් අතන තියෙන ලීවර් එක ගත්තා නම් හරි ගිහින්. ඒකත් ඉක්මනට අපි ගමු ගිහින්. ආච්චි මෙතන ඉන්නවා. ආච්චි මෙතන ඉන්න එකත් හොඳයි. අපිට ඒක ඉක්මනට අරගෙන යන්න පුළුවන් උඩට. මේක එන්න නම් පොඩ්ඩක් අවුල් ගියා ඉන්න එක ගන්නකම්. ඒ පාර ආවෙත් නෑ. මං කිව්වනේ මේකේ තියෙන දේවල් වෙලාවකට බග් වෙනවා. ආච්චිත් එනවා. ඉක්මනට උඩට යන්. 100ත් මෙතනම ඉන්නේ. කොළ පාට තිබුණේ කහ පාට වගේ වුණා. හොඳටම ඩැමේජ් වෙලා තියෙන්නේ. මෙතනත් කොයින් එකක් තියමු. මෙතනත් අනිත් කොයින් එක තියමු. මේක දැන් කැරකිලා අපිට පෙන්නනවා නිදාන තියෙන තැන. එහෙම ඊට කැරගෙනකන් ඉන්න ඕනේ අපි. ඔය නිල් පාට ලයිට් එක යන තැන තමයි නිදාන තියෙන්නේ. අපි මේ ලීවර් එකත් ගිහින් මේ ලීවර් එක මෙතන තමයි සෙට් කරන්න තියෙන්නේ. අර අතෙන් තියෙන ලීවරේ මේ ඔන් කරලා තමයි එන්න ඕනේ. මේ හරියට ආච්චි 100 එනවා අඩුයි.
ඒ හින්දා අපිට වැඩේ කරගන්න ලේසි. මේකත් හරි. දැන් කබඩ් එකේ හටත් යනවා. දැන් මේ නාගමාණික අරන් ගිහින් මේ මිනි ඔළුවේ එක හැක් නැහැ. ඒ හැට මේක තියන්න ඕනේ. ආන් එහෙම. ඊට පස්සේ මෙතන මේ තියෙන ලීවර් එක දාන්න ඕනේ. දැන් නිදානේ තියෙන දොර වුණා. අපි කොහොම හරි නිදානේ හොයාගත්ත කොහොම හරි. මේ තියෙන්නේ නිදාන මාර ලොකු නිදානේ යන්නේ තියෙන්නේ මෙතන. මොරත්තරන් මෙතන මිනිස්සෙක් මැරිලා ඉන්නවා. පිරිලා කොහොමද එහෙම? සද්දයක් ඇහුණා. කවුද මේ ලොකු යෝධයා? ගැහුවා අයියෝ ගැහුවා. ගේම් එකේ තව කොටසක් එන්න තියෙනවා කියලා තමයි තියෙන්නේ. එහෙනම් අදට අපි ගියා.